අද අරගෙන ආවේ ගෙවන ගානට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිත කරන DJ කන්සෝල් එකක් ගැන. මේ කන්සෝල් එක වෙනත් කන්සෝල් සමග සංසන්දනය කරනකොට ඉතාම පහසුවෙන් භාවිත කරන්න පුළුවන් කන්සෝල් එකක් කියලා කියන්න පුළුවන්. ඔයා DJ කන්සෝල් ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වේවි. මේ වීඩියෝ එක අවසානය වෙනකම් රැඳිලා හිටියොත් ඕනම වර්ගයක DJ කන්සෝල් එකකින් සම්පූර්ණයෙන්ම නැතත් normal DJ එකක් හරි ප්ලේ කරගන්න පුළුවන් වෙවි. එහෙනම් අපි මේ වීඩියෝ ගැන කතා කරමු. ෆීචර්ස් ගොඩක් තියෙන බජට් එකට සෙට් වෙන බොහෝ දෙනෙක් භාවිත කරන DJ කන්සෝල් එකක් වන Pioneer XDJ RR කියන DJ කන්සෝල් එක ගැන. මේ ඒරියා එක මික්සර් සෙක්ෂන් කියලා හඳුන්වනවා. මේ ඒරියා දෙක ඩෙක් සෙක්ෂන් කියලා හඳුන්වනවා. මේ කන්සෝල් එකේ නම් ඩෙක් සෙක්ෂන් දෙක මික්සර් සෙක්ෂන් එකට ඔන් බෝඩ් කනෙක්ට් කරලා තමයි තියෙන්නේ. ඩෙක් සෙක්ෂන් දෙක වෙන වෙනම තියෙන කන්සෝල් වල නම් ඩෙක් සෙක්ෂන් දෙකේම තියෙන්නේ එකම දේවල් වුණාට මේ කන්සෝල් එකේ නම් ඒ කියන්නේ ඩෙක් සෙක්ෂන් දෙක මික්සර් සෙක්ෂන් එකටම ඔන් බෝඩ් කනෙක්ට් කරලා තියෙන කන්සෝල් වල සමහර ඒරියා තියෙනවා පොඩි වෙනස්කම් කරලා තියෙන. ඒ වගේ මේ කන්සෝල් එකේ තියෙන හැම පොඩි දෙයක් ගැනම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම්. මුලින්ම මේ කන්සෝල් එකේ හෙඩ් සයිඩ් එකේ තියෙන දේවල් ටික බලලා ඉමු. මේ කන්සෝල් එකේ ස්ටීරියෝ මාස්ටර් අවුට්පුට් දෙකක් ලබා දීලා තියෙනවා. ස්ටීරියෝ XLR මාස්ටර් අවුට් එකක් හා ස්ටීරියෝ RCA මාස්ටර් අවුට් එකක් විදියට. මේ මාස්ටර් අවුට්පුට් දෙකම එකවර යූස් කරන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා USB පෝට් එකක්. මේ පෝට් එක මගින් ලැප්ටොප් එකක් කන්සෝල් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා තවත් RCA පෝට් දෙකක්. ඒ පෝට් දෙක ලබා දීලා තියෙන්නේ AUX ඉන්පුට් ලබා දීම සඳහා. ඊළඟට තියෙන්නේ XLR female to TS පෝට් එකක්. මේ පෝට් එක කොම්බෝ පෝට් කියලා හඳුන්වනවා. මේ පෝට් එක ලබා දීලා තියෙන්නේ මයික්‍රොෆෝන් එකක් කන්සෝල් එකට කනෙක්ට් කර ගැනීම සඳහා. මේ කන්සෝල් එක ක්‍රියා කරන්නේ 12 වෝල්ට් DC පවර් එකෙන්. ඒ පවර් එක ලබා දීම සඳහා අවශ්‍ය පෝට් එකත් කන්සෝල් එක ඔන් ඔෆ් කර ගැනීම සඳහා අවශ්‍ය පවර් ස්විච් එකත් මේ ආකාරයට ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු ඩෙක් 2 එකේ ලබා දීලා තියෙන මොනවද කියලා. මුලින්ම ලබා දීලා තියෙනවා USB 1, USB 2 ලෙස USB පෝට් දෙකක්. මේ USB පෝට් දෙකම ඩෙක් වලට ට්‍රැක් බ්‍රවුස් කර ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම USB පෝට් එකට ප්ලග් කරන USB ඩ්‍රයිවර් එකට මේ බටන් එක පුෂ් කරලා අපි ප්ලේ කරන DJ මික්ස් එක රෙකෝඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ USB පෝට් දෙකට ස්ටොප් බටන් දෙකකුත් ට්‍රැක් මාර්ක් බටන් දෙකකුත් ලබා දීලා තියෙනවා. මේ තැඹිලි පාට ලොකු බටන් දෙක ලූප් හදා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ බටන් එක මගින් හදාගත්ත ලූප් රිමූව් කරන්න පුළුවන්. මේ බටන් දෙක මගින් ලූප් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ මෙමරි බටන් එක මගින් ට්‍රැක් එකේ මාක් කරගන්න කියු පොයින්ට් සේව් කරගන්න පුළුවන්. ඒ වගේම මේ බටන් එකෙන් ඒ සේව් කරපු කියු පොයින්ට් රිමූව් කරගන්නත් පුළුවන්. මේ බටන් එක යූස් කරලා වයිනලි ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඩෙක් එකේ සීන්ස් බටන් එක ලබා දීලා තියෙනවා. මේ බටන් එක මගින් ට්‍රැක් එකේ ටෙම්පෝ රේන්ජ් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ බටන් එක යූස් කරලා ට්‍රැක් එකේ කී එක වෙනස් නොවන පරිදි ටෙම්පෝ එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඩෙක් එකේ ටෙම්පෝ එක කන්ට්‍රෝල් කිරීම සඳහා ලබා දීලා තියෙන ටෙම්පෝ ෆේඩර් එක. ඒ වගේම මෙතනින් ට්‍රැක් සර්ච් ලෙස බටන් හතරකුත් shift ලෙස බටන් එකකුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ බටන් යූස් කරලා ට්‍රැක් එක කට් කරගන්නත් ප්ලේ පෝස් කරගන්නත් පුළුවන්. මේ බටන් මගින් hot queue, beat loop, sleep loop සහ beat jump වගේ ෆීචර්ස් මේ බටන් ටිකත් යූස් කරලා මේ ඩෙක් සෙක්ෂන් එකේ භාවිත කරන්න පුළුවන්. මේ දේවල් ටික තමයි ඩෙක් 2 සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩෙක් 1 සෙක්ෂන් එකේ මේ ඒරියා එකේ ඩෙක් 2 එකේ තියුනේ නැති විදිය කන්ට්‍රෝලර් කිහිපයක් දැක ගන්න පුළුවන්. මේ කන්ට්‍රෝලර් ලබා දීලා තියෙන්නේ මයික්‍රොෆෝන් එක කන්ට්‍රෝල් කිරීම සඳහා. මුලින්ම මයික්‍රොෆෝන් එක ඔන් ඔෆ් කර ගැනීමට වගේම ටෙක් ඕවර් කර ගැනීම සඳහා ස්විච් එකක් ලබා දීලා තියෙනවා.
ඒ වගේම මේ කන්ට්‍රෝලර් මගින් මයික්‍රොෆෝන් එකේ වොලියුම් එකත් බේස් ට්‍රිබල් දෙකත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ ඒරියා එක ගැන කතා කරමු. මේ බටන් දෙක මගින් දෙකට ලෝඩ් කරගන්න අවශ්‍ය ට්‍රැක් එක තියෙන්නේ USB 1 එකේද USB 2 එකේද කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ කන්සෝල් එකේ හෙඩ් සයිඩ් එකේ තියුණ USB පෝට් එක හරහා කන්සෝල් එකට ලැප්ටොප් එකක් කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ ලැප්ටොප් එකේ තියෙන ට්‍රැක් ටික කන්සෝල් එකට ලබා ගැනීමට තමයි මේ MIDI බටන් එක ලබා දීලා තියෙන්නේ. රෙකෝඩ් බොක්ස් DJ software එකෙන් එක්ස්ප්ලෝඩ් කරගන්න ට්‍රැක් බ්‍රවුස් කර ගැනීම සඳහා මේ බටන් එක භාවිත කරන්න පුළුවන්. මේ බටන් එක මගින් ට්‍රැක් බ්‍රවුස් කරගන්නත් මේ බටන් එක මගින් ට්‍රැක් ලිස්ට් සර්ච් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඉන්ෆෝ බටන් එකක් හා මෙනු බටන් එකකුත් ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ සිලෙක්ටර් කන්ට්‍රෝලර් එකක්. ඒ වගේම මෙතනින් ට්‍රැක් රිමූව් බටන් එක හා බැක් බටන් එකකුත් ලබා දීලා තියෙනවා. ඊළඟට තියෙන්නේ මික්සර් සෙක්ෂන් එක ගැන කතා කරන්න. ඊට කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලත් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර share කරගන්න කියලත් ඉල්ලීමක් කරනවා. ඔයාට මතක ඇති head side එකේ RCA port එකක් line input ලබා දීම සඳහා ලබා දීලා තියුණා. ඒ input එක on off කර ගැනීමට මේ switch එකත් volume එක control කර ගැනීමට මේ controller එකත් ලබා දීලා තියෙනවා. මේ switch එක මගින් color effect select කරගන්න පුළුවන්. ඒක control කිරීම සඳහා මේ controller දෙක භාවිත කරන්න පුළුවන්. මේ controller එක left side එකට move කරලා Q එකත් right side එකට move කරලා master එකත් 0 point එකේ තියලා Q master දෙකමත් headset එකෙන් අහන්න පුළුවන්. මේ controller එක මගින් headset එකේ volume එක control කරන්න පුළුවන්. මේ switch එක මගින් headset එකෙන් ඇහෙන්න ඕන deck 1ද deck 2ද deck 1 2 දෙකමද කියන එක select කරන්න පුළුවන්. මේ ඒරියා එකේ තියෙනවා Beat FX කියලා features කීපයක්. මේ features ටික අදාළ වෙන්නේ console එකට connect කරන microphone එකටම තමයි. මේ switch එක use කරලා microphone එකේ echo, reverb, flanger වගේ mood තුනකට switch කරගන්න පුළුවන්. මේ switch එක මගින් microphone එක ඇහෙන්න ඕන output 1 එකෙන්ද output 2 එකෙන්ද එහෙම නැත්නම් output 1 2 දෙකෙන්මද කියන එක select කරගන්න පුළුවන්. ඒ වගේම auto, tab less බටන් දෙකකුත් Beat FX control කිරීම සඳහා controller එකකුත් Beat FX on off කර ගැනීම සඳහා බටන් එකකුත් ලබා දීලා තියෙනවා. mixer section එකේ මේ area එක කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ කොටස් දෙකම එකම විදිහට තමයි ලබා දීලා තියෙන්නේ. left side එකේ තියෙන controllers මගින් deck 1 එකෙත් right side එකේ තියෙන controllers මගින් deck 2 එකෙත් EQ control කරන්න පුළුවන්. මේ controller මගින් shrink, high, mid, low ලෙස EQ control සිදු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ channel fader එක. ඒ වගේම මේ තියෙන්නේ cross fader එක. ඒ වගේම මෙතනින් master controller එක ලබා දීලා තියෙනවා. මේ දේවල් ටික තමයි DJ ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ගැලපෙන. ඒ වගේම බජට් එකටත් ගැලපෙන Pioneer XDJ RR console එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එකත් ඔයාගේ යාළුවා අතර share කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම යන්න කලින් වීඩියෝ ලයික් එකක් දාන්න කියලත් වීඩියෝ ගැන ඔයාට හිතුණ දේවල් කමෙන්ට් කරන්න කියලත් මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. තවත් වීඩියෝකින් හමු වන තුරු මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.